හරි ලස්සන කියමනක් තියෙනවා මේ ලෝකේ හැමදේම වෙන්නේ අපේ හොඳට කියලා. මේකත් ඒ වගේ හරි ලස්සන කතාවක්. ඒ තමයි එක දවසක් රජ කෙනෙකුයි තමන්ගේ පුරෝහිතයි දඩේමිය යනවා. මේ දඩේමිය යන අතරතුර රජතුමා එක්තරා මුවෙක්ගේ පස්සෙන් ලුහුබ බැහැදගෙන යනවා. මෙහෙම ලුහුබ බැහැදගෙන යද්දී රජතුමා පඳුරක පැටිල්ලා බිම කඩාගෙන වැටෙනවා. මේ බිමට වැටිච්ච වෙලාවේ රජතුමාගේ අතේ එක ඇඟිල්ලක් කැඩෙනවා. ඉතින් මේ රජතුමා නැගිටලා ඇවිල්ලා කියන පුරෝහිතට පුරෝහිත මේ බලපං මගේ අතේ එක ඇඟිල්ලක් කැඩෙනවා. පුරෝහිත කියනවා මහරජතුමනි ඔක ගණන් ගන්න එපා. හැමදේම වෙන්නේ හොඳකට කියලා. රජතුමාට බොහොම කේන්ති. රජතුමා මොකද කළේ? මේ පුරෝහිතව එතන තිබ්බ මහා ප්‍රපාතයකින් පහළට ඇදලා දාලා රජතුමා යන්න යනවා. ටික දුරක් යද්දී වනාන්තරයේ හිටපු ගෝත්‍රිකයෝ පිරිසක් මිනිමස් කන ගෝත්‍රිකයෝ පිරිසක් මේ රජතුමාව අල්ලගෙන තමන්ගේ ප්‍රදේශයට එක්කගෙන යනවා. එක්කගෙන ගිහිල්ලා මිනිමස් කන ගෝත්‍රිකයෝ මොකද කළේ? මේ රජතුමාව තම්බන්න සූදානම් වෙන වෙලාවේ මෙයාලා දකිනවා මේ රජතුමාගේ අතේ එක ඇඟිල්ලක් කැඩිලා ලේ වැක්කිරනවා. මෙයාලගේ ආගමික චාරිත්‍රයක් සහ නීතියක් තියෙනවා. තුවාල වෙච්ච කිසිම සතෙක් අනුභව කරන්න තහනම්. මෙයාලගේ ආගමික නීතිය තමයි ආගමික චාරිත්‍රය තමයි පිරිසිදු සතුන් පමණයි ආහාරයට ගන්න පුළුවන්. ඉතින් මේ ගෝත්‍රිකයා මොකද කළේ? මේ අතක් තුවාල වෙච්ච මේ රජතුමා අවසානයේ මරණයෙන් නිදහස් කරනවා. රජතුමා ජීවිතේ බේරාගෙන නැවතත් පිටත් වෙන වෙලාව රජතුමාට මතක් වෙනවා තමන්ගේ පුරෝහිතව. රජතුමා මොකද කළේ? අර ප්‍රපාතය ගාවට ගිහිල්ලා බොහොම පරිස්සමට අර පුරෝහිතව ප්‍රපාතයෙන් ගොඩ ගන්නවා. ගොඩ අරගෙන කියනවා පුරෝහිත ඔබ කියපු දේ හරි. මම ඔබ ප්‍රපාතයෙන් පහළට තල්ලු කරලා යන වෙලාවේ මිනිමස් කන ගෝත්‍රිකයෝ පිරිසකට මාව වහුණා. එයයි මාව අරගෙන ගිහිල්ලා මරණයට පත් කරන්න හදන වෙලාවේ මගේ අතේ තිබිච්ච තුවාලය දැකලා එයාලා මාව නිදහස් කරනවා. ඔබ කිව්වා වගේ ඇත්තටම ජීවිතේ සමහර දේවල් වෙන්නේ හොඳට. ඉතින් මට හරි කනගාටුයි මම ඔබ කියපු වචනෙට කෝප වෙලා තරහ අරගෙන ඔබ මේ ප්‍රපාතයෙන් පහළට තල්ලු කරපු එක. මේ පුරෝහිත කියනවා මහරජතුමනි සමා වෙන්න දෙයක් නෙවෙයි. ඔබතුමා මම මේ ප්‍රපාතයෙන් පහළට තල්ලු කරලා ගියප එකත් මගේ හොඳටම වෙච්ච දෙයක්. ඒකට හේතුව තමයි මම ඔබතුමත් එක්ක වනාන්තරේ ගියා නම් අර ගෝත්‍රිකයන්ට එදා මාවත් අහු වෙනවා. ඒ අහුවෙච්ච වෙලාවේ ඇඟිල්ල තුවාල වෙච්ච නිසා ඔබතුමාට නිදහස ලැබෙනවා. හැබැයි මගේ තුවාලයක් නැති නිසා මම මරණයටපත් වෙනවා. මේ කතාවෙන් අපේ ජීවිතයට ලොකු ආදර්ශයක් ගන්න තියෙනවා. දෙවපතේ ඔයාලගේ ජීවිතෙත් සිද්ධ වෙන සමහර දේවල් අපිට වේදනාවක් දුකක් කනගාටුවක් බවට පත් වේවි. හැබැයි මතක තියාගන්න ජීවිතේ සිද්ධ වෙන සමහර දේවල් අපේ හොඳටමයි සිද්ධ වෙන්නේ කියලා.